හොඳ යාළුවනේ මං හිතනවා ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා. ඉතින් අදත් මගේ හෂෙන් ජපාන් YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. ඔයාලා කලින් දැක්කා වගේ ජපානයට එන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට ගොඩාක් වටිනා වීඩියෝ එකක් තමයි මම අද කරන්න හදන්නේ. අද අපි වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ SSW වීසා කාණ්ඩයේ යටතේ ජපානයට එන්න ඉන්න කෙනෙක් නම් එයාට මොනවාද ඕනි කරන සුදුසුකම්, එතකොට එයාට කොච්චර විතර වේදමක් යනවාද කියලා මේ වගේ ප්‍රශ්න මගෙන් FB එකෙන් සමහර කට්ටිය අහලා තිබ්බා. ඉතින් ඒ කට්ටියටත් එක්ක තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. එහෙනම් අපි වැඩි කතා නොකර මාතෘකාවට යමු. අපි දැන් SSW වීසා කාණ්ඩය යටතේ ජපානයට එන විදිය කතා කරන නිසා ඔයත් ඒ විදිහට ජපානයට එන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඒක ඔයාලට ගොඩක් වැදගත් වේවි. අපි යමු වීඩියෝ එකට. අන්න ළමයි එහෙනම් අපි මාතෘකාවට යන්න තමයි හදන්නේ. SSW වීසා කාණ්ඩය යටතේ ඔයා ජපානයට එන්න නම් ඔයා සම්පූර්ණ කරගන්න ඕනි සුදුසුකම් දෙකක් තියෙනවා. ඉතින් එකක් තමයි භාෂා ප්‍රවීණතාවය. අනිත් එක තමයි වෘත්තීය සුදුසුකම්. අපි එකටම කතා කරමු භාෂා ප්‍රවීණතාවය ගැන. මේ භාෂා ප්‍රවීණතාවය ගැන කතා කරද්දී ඔයාට මෙයාලා ඔප්ෂන් දෙකක් දීලා තියෙනවා. ඒ තමයි JLPT N4 exam එක හෝ JFT basic exam එක. මේ දෙකම ගත්තාම භාෂා මට්ටමින් එක සමානයි. ඒ වුණාට අපි මේ exams දෙක ගැන වෙන වෙනම ෂුට්ටක් කතා කරමු. අපි එහෙනම් මුලින්ම කතා කරමු JLPT exam එක ගැන. JLPT exam එක ගත්තාම ඒක අවුරුද්දකට මාස දෙකයි තියෙන්නේ. ඒ ජූලි මාසයේ සහ දෙසැම්බර් මාසයේ. සාමාන්‍යයෙන් ඒක මාසයේ පළවෙනි ඉරිදාට තමයි තියන්නේ. එක්සෑම් එක ගත්තහම අපිට පේපර් එකේ ආන්සර් මාක් කරන සිස්ටම් එකකට තමයි තියෙන්නේ. ඒ නිසා සම්පූර්ණයෙන් එක දවසක එක්සෑම් එක ඔක්කොලාටම තියලා ඉවර වෙනවා. හැබැයි ඔයාලට රිසල්ට් එන්න මාස 1.5ක වගේ කාලයක් ගත වෙනවා. හැබැයි මේ හම්බෙන සර්ටිෆිකේට් එක ගත්තාම ඒක ඔයාලගේ ජීවිත කාලයටම වැලිඩ් සර්ටිෆිකේට් එකක්. ඔන්න ඔය වගේ කරුණු ටිකක් තමයි JLPT exam එක ගැන ඔයාලට කියන්න තියෙන්නේ. එහෙනම් අපි ඊළඟට කතා කරන්න හදන්නේ දෙවෙනි ඔප්ෂන් එක ගැන. JFT basic exam එක ගැන කතා කරද්දී ඒක අවුරුද්දකට මාස 6ක් වගේ තියෙනවා. සාමාන්‍යයෙන් ජනවාරි, පෙබරවාරි, අප්‍රේල්, ජූනි, අගෝස්තු, ඔක්තෝබර්, දෙසැම්බර් ඔය කියන මාස ටිකේම තියෙනවා. ඉතින් JFT basic exam එක කරන්න නම් ඔයාලා කලින්ම Prometric website එකට ගිහිල්ලා register වෙන්න ඕනි. register වෙලා ID එකක් හදාගන්න ඕනි. ඉතින් ID එක හදාදී මතක ඇතුව passport එක ළඟ තියාගෙනම passport එකේ තියෙන විදිහටම අකුරක්වත් වෙනස් කරන්න නැතුව නම enter කරගන්න. මොකද ඔයාලා exam එක තියෙන දවසටත් ඔයාලගේ නම චෙක් කරන්න පාස්පෝර්ට් එකත් එක්ක. ඉතින් අකුරක් හරි වෙනස් වුණොත් එදාට ඔයාලව ඇතුළට ගන්නෙ නැහැ. ඒ නිසා ඒක ඩබල් චෙක් කරන්න. එක්සෑම් එක ගැන තව චුට්ටක් අපි කතා කළොත් එහෙම එක්සෑම් එක කරලා ඒ මොහොතේම ඔයාට පාස්ද ෆේල්ද කියන එක දැනගන්න පුළුවන්. ඒක ස්ක්‍රීන් එකේම පෙන්නනවා. ඉතින් ඊටත් අමතරව ඔයාට සති 1.5කින් වගේ සර්ටිෆිකේට් එක ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. හැබැයි ඔයා එක්සෑම් එක ෆේල් වුණොත් එහෙම දවස් 45ක් යනකම් ආයේ ඒ එක්සෑම් එක කරන්න බැරි වෙනවා. ඊටත් අමතරව JFT basic exam එකේ ඉෂුව වෙන සර්ටිෆිකේට් එක ගැන කතා කරද්දී ඒකේ වැලිඩ් කාලයක් තියෙනවා. ඒක වැලිඩ් වෙන්නේ අවුරුදු 2ක කාලයකට විතරයි. ඉතින් අවුරුදු 2 කාලය ඇතුළත ඔයාට ජපානයට එන්න බැරි වුණොත් ඔයා ආයි භාෂා ප්‍රවීණතාවය කියන සුදුසුකම සම්පූර්ණ කරගන්න වෙනවා. ඉතින් මම නම් රෙකමන්ඩ් කරන්නේ ඔයාලා එකපාරම JLPT N4 exam එක කරා නම් ඔයාලට ගොඩක් ලේසි වෙයි. එතකොට ඒක අර ජීවිත කාලෙටම වැලිඩ් නිසා ඒ වගේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මාත් කරේ JLPT N4 exam එක. මං හිතනවා ඒක හොඳයි කියලා. එහෙනම් අපි එක්සෑම්ස් ගැන කතා කරලා ඉවරයි. අපිට අවශ්‍ය කරන දෙවෙනි සුදුසුකම ගැන තමයි දැන් අපි කතා කරන්න හදන්නේ. ඒ තමයි වෘත්තීය සුදුසුකම. ඉතින් වෘත්තීය සුදුසුකමටත් ඔයාලා ස්කිල් ටෙස්ට් එකක් කරන්න ඕනි. ඒක ලංකාවට ඕපන් වෙලා තියෙන ශේෂ්ත්‍රත් එක්ක ඔයා කැමති ශේෂ්ත්‍රයක් තෝරගෙන ඒ හා සම්බන්ධ ස්කිල් ටෙස්ට් එක කරන්න පුළුවන්.
ඉතින් ලංකාවට ඔපන් වෙලා තියෙන ශේෂ්ත්‍ර ගත්තාම වට caregiver පැත්ත හරි agriculture පැත්ත හරි food service පැත්ත හරි ඔයා කැමති විදිහකට තෝරගන්න පුළුවන්. ස්කිල් ටෙස්ට් එකත් ගත්තාම JFT basic exam එක වගේ Prometric website එක හරහා ඔයාට කලින් දිනයක් වෙන් කරගන්න පුළුවන්. date open වුණාම ඔයාට පහසු දිනයක පහසු වෙලාවක දාගන්න පුළුවන්. කලින් ඔයා JFT basic exam එක කරා නම් ආයෙ ID එකක් හදන්න ඕනි නැහැ. හැබැයි ඔයා JPT exam එක නම් කරේ Prometric website එකට ගිහිල්ලා කලින් කිව්ව විදිහට ID එකක් හදාගෙන skill test එකට date open වුණාම ඔයාට පහසු දිනයක් දාගන්න. එතකොට skill test එකට අපිට දින වෙන් කරගන්න පුළුවන් වෙන්නේ ওই විදිහට තමයි. skill test එක ගත්තාම කාලය time manage කරගන්න එක නම් ගොඩක් වැදගත්. සාමාන්‍යයෙන් එක ප්‍රශ්නයකට මිනිත්තු 1:00කට වඩා ගන්න එපා. ඔයාලා ඒක කලින් ඉඳන්ම practice කරගෙන යන්න. ඒක ඔයාලට ගොඩක් වාසි වෙයි. ඊටත් අමතරව JFT basic exam එක වගේ මේකෙත් skill test එකෙත් ඔයාලට issue වෙන certificate එකේ valid කාලයක් තියෙනවා. ඒ අවුරුදු 10ක කාලයක්. ඉතින් ස්කිල් ටෙස්ට් එකක් ඔයා පාස් වුණාම ඒ ඉෂුව වෙන සර්ටිෆිකේට් එක ඔයාට අවුරුදු 10ක් වැලිඩ් වෙනවා. ඔන්න ඔය කියන සුදුසුකම් දෙක සම්පූර්ණ කරගත්තොත් SSW වීසා කාණ්ඩයේ යටතේ ඔයාට ජපානයට එන එක හීනයක් නෙමෙයි. එහෙනම් අපි ඊළඟ මාතෘකාවට යමු. මේ වීසා කාණ්ඩයේ යටතේ ලංකාවේ ඉන්න කෙනෙක්ට ජපානයට එන්න කොච්චර විතර වියදමක් යනවද කියලා. එතකොට ළමයි SSW වීසා කාණ්ඩයේ යටතේ ජපානයට එන්න නම් ඔයාට කීයක් විතර වියදම් වෙනවද කියලා අපි දැන් කතා කරමු. ඉස්සෙල්ලාම ඔයා ලැන්ග්වේජ් එක ඉගෙන ගත්තී ක්ලාස් එක යන ක්ලාස් එක අනුව ඔයාට වියදම් වෙන ගාණ වෙනස් වෙනවා. ඊට පස්සේ ඔයා එක්සෑම් කරන්න ඕනේ. එක්සෑම් එකටත් ෆී එකක් ගෙවන්න වෙනවා. මම කරපු එක්සෑම් ගත්තාම JLPT N5 එකට මට 7000ක් වගේ ගියා. N4 එකට 7500ක් වගේ තමයි මතක. ඊළඟට ස්කිල් ටෙස්ට් එකටත් 8000ක් හෝ 8500ක් ගියා. ඉතින් ඔය එක්සෑම් ටිකකට පාස් වුණාම ආගේ සුදුසුකම් ටික සම්පූර්ණයිනේ. ඊට පස්සේ තියෙනවා ආට ඒජන්සි එකට ගිහිල්ලා එයාලට කිව්වහම ඉතින් ඔයාගේ සුදුසුකම් සම්පූර්ණ නිසා ඉක්මනටම ජපානයට එන්න පුළුවන්. ඊට පස්සේ එයාලා ඔයාලව ඉන්ටර්විව් වලට දානවා. ඉන්ටර්විව් එක පාස් වුණාම ඔයාට තියෙන්නේ මෙඩිකල් යන්න. මෙඩිකල් එකට සාමාන්‍යයෙන් මට 12000 ගාණක් ගියා. 12000ක් කියන්නකෝ. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේ දවස්වල ඒජන්සි එකක් ගත්තත් සාමාන්‍යයෙන් ෆී එක 12,15 අතර ගාණක් වෙන්න පුළුවන්. ඊටත් අමතරව ඔක්කොම ටික වුණාට පස්සේ ඔයාට තියෙන ටිකට් එකක් බුක් කරගන්න. එක සාමාන්‍යයෙන් ඒජන්සි එකෙන් කරලා දෙනවා. ඒක අර සාමාන්‍යයෙන් කාලෙත් එක්ක රේට් එකත් එක්ක වෙනස් වෙනවා ටිකට් එකේ ගාණ නම්. මට නම් 1,000ක් වගේ ගියා. ලක්ෂ 1,000ක් වගේ. හැබැයි මම දන්න කට්ටිය ඉන්නවා ලක්ෂ 1,10,000කින් වගේ ටිකට් එක ගත්තු. එතකොට සාමාන්‍යයෙන් ටිකට් එකටත් ලක්ෂ 1,000 අතර ගාණක් යන්න පුළුවන්. ඊටත් අමතරව ඔයා ජපානයට එද්දී ඔයාගේ අතේ වියදමට කියන්නේ ඔයා ජොබ් එකට ගියත් පළවෙනි සැලරි එක හම්බ වෙනකන් ඔයාට කන බොන දේවල් අමතර වියදම් වලට අතේ සාමාන්‍යයෙන් කොළ 7-8ක්වත් ගේන්න ඕනි ළමයි. ඒක ඔයාට ගොඩක් හොඳයි. ඒ කියන්නේ කීයක්වත් නැතුව ඉන්නට වඩා මම නම් හිතන්නේ හදිස්සියකට හරි කොළ 7-8ක් සාමාන්‍යයෙන් ගේන්න ඕනි. කොළ 7-8ක් කියන්නේ සාමාන්‍යයෙන් රේට් එකත් එක ගත්තාම ඒ සල්ලි වලින් ලක්ෂ 1,000ක් විතර ඔයා අතේ වෙනම අරන් එන්න ඕනි. එතකොට ටෝටලි වියදම ගත්තාම ඔයා ගේන බඩු අනම් මනන් ටික නැතුව සාමාන්‍යයෙන් ලක්ෂ 18ක් විතර යනවා. ඔයා SSW වීසා කාණ්ඩයේ යටතේ ඒජන්සියක් හරහා ජපානයට එන්න. එහෙනම් ළමයි ඔය සුදුසුකම් දෙක සම්පූර්ණ කරගත්තොත් SSW වීසා කාණ්ඩයේ යටතේ ජපානයට එන්න ඉන්න කෙනෙක් නම් එයාට ජපානයට එන එක හීනයක් නෙවෙයි. අනිවාර්යෙන්ම ඔයාට ජපානයට එන්න පුළුවන්. ඔයා එක්සෑම් දෙක කරගෙන පාස් වෙලා ඊටත් පස්සේ පියවරට තාමත් හරි තැනක් හොයාගන්න බැරුව ඉන්නවා නම් ඒත් මට කතා කරන්න. මං ආව තැන හරි මං ඔයාලට කියන්නම්. එහෙම ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ළමයි මට ආයෙත් තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. ගොඩක් කට්ටිය ජොබ් එකක් කරන ගමන් ජපාන ඉගෙනගෙන ජපාන් එන්න
හිතාගෙන වැඩ කරනවා. ඉතින් ඔයාලා වොරි වෙන්න එපා. අනිවාර්යෙන් ඔයාගේ උනන්දුව කැපවීම ආසාව තියනවා නම් ඒ දේ හීනයක් නෙවෙයි. මොකද මමත් ජොබ් එකක් කරන ගමන් ඔය හැමදේම කරලා තමා අද ජපානයේ ඉන්නේ. ඉතින් ඒක බැරි නෑ. ඕනි කෙනෙක්ට කරන්න පුළුවන්. එහෙනම් මං හිතනවා අද වීඩියෝ එකෙන් මට මගෙන් අහපු ප්‍රශ්න දෙකකට නිවැරදි පිළිතුරු ලබා දෙන්න පුළුවන් වුණා කියලා. මං කොහොමද ජපානයට ආවේ සහ මං ආපු වීසා කාණ්ඩය යටතේ ඔයාලට තියෙන්න ඕනි සුදුසුකම්. එතකොට ඒ සඳහා කීයක් විතර වැය වෙනවද කියලා මම ඔයාලට අයිඩියා එකක් දුන්නා. ඉතින් ඒ වගේ ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට රිප්ලයි කරන්නම්. එහෙනම් අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න තමා හදන්නේ. මතක තියාගන්න මම ඔයාලට කියන්නේ ඔයාලගේ ආසාව උනන්දුව තියෙනවා නම් ජපාන් කියන්නේ හීනයක් නෙවෙයි. එහෙනම් ආයෙත් දවසක වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ජපානයට එන්න හීන දකින ආසාවෙන් ඉන්න ඔයාලා හැමෝම channel එක වටිනවා කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඔයාලට ඉස්සරහට තවත් වැදගත් වීඩියෝ පොඩක් එකතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. bye bye.